ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවාල සියලු දෙනාට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ කෘෂි විද්‍යා විෂයේ ශාක පෝෂණය කියන පාඩමේ තියෙන පොහොර සම්බන්ධ ගණනය කිරීම පිළිබඳ කතා කරන්න. පොහොර ගණන් හදන්න තමයි යන්නේ. ඉතින් මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම පොහොර මිශ්‍රණ සම්බන්ධ ගණනය කිරීම තමයි සකස් කිරීම සිද්ධ කරන්නේ. මුලින්ම අපි බලමු පොහොර කියලා කියන්නේ මොනවද? ශාකයක වර්ධනය සඳහා අවශ්‍ය වන පෝෂක ලබා දීමේ අරමුණින් පසට එකතු කරන දේවල් පොහොර කියලා හඳුන්වන්න පුළුවන්. කාබනික පොහොර වෙන්න පුළුවන්, රසායනික පොහොර වෙන්න පුළුවන්, ජෛවීය පොහොර වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පොහොර ලබා දීම සිද්ධ කරනවා ශාකයකට අවශ්‍ය කරන පෝෂක ලබා දීමේ අරමුණ. හොඳයි. ප්‍රධාන වශයෙන් ලංකාවට ඔය පොහොර හඳුන්වා දීපු මුල් කාලේ ඍජු පොහොර විදිහට තමයි මේවා හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ එක පෝෂකයක් ලබා දීම සඳහා වෙන වෙනම එක් පොහොර වර්ග හඳුන්වා දුන්නා. දැන් උදාහරණයක් විදිහට නයිට්‍රජන් කියන පෝෂකය ලබා දීම සඳහා යූරියා පොහොරයක ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ෆොස්ෆරස් කියන පෝෂකය ලබා දීම සඳහා TSP කියන පොහොරයක ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම පොටෑසියම් ලබා දීම සඳහා MOP කියන පොහොරයක ලංකාව තුල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මෙන්න මේ වගේ තනි පොහොර වර්ග කිහිපයක් මිශ්‍ර කරලා තමයි පොහොර මිශ්‍රණයක් සකස් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද පොහොර මිශ්‍රණයක් සකසීම කරන්න කියලා. මුලදීම යූරියා කියන එක ගැන කිව්වොත් ඔයාලා සමහරක් විට දැකලා ඇති සුදු පාට දිලිසෙන අර පබළු වගේ කැට වගේ තමයි යූරියා තියෙන්නේ. මේ යූරියා වල නයිට්‍රජන් පෝෂකය 146ක් තියෙනවා. ඒ කියලා කියන්නේ යූරියා කිලෝ 100ක් ගත්තොත් නයිට්‍රජන් කිලෝග්‍රෑම් 46ක් ලබා ගන්න පුළුවන්. දෙවෙනියට ජනප්‍රියම පොහොර කාණ්ඩයක් තමයි ත්‍රිත්ව සුපර් ෆොස්ෆේට් නැත්නම් TSP කියලා කියනවා. ට්‍රිපල් සුපර් ෆොස්ෆේට්. මේ TSP කියලා කියන්නේ අලු පාට කැට විදිහට තමයි තියෙන්නේ. මේ TSP වලින් ලැබෙන්නේ ෆොස්ෆරස් කියන පෝෂකය. නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියලා කියන්නේ ශාකයට වැදගත්ම වන පෝෂ්‍ය පදාර්ථ තුනක්. ඒතර මේ ෆොස්ෆරස් සම්මත විදියට ප්‍රතිශතයක් විදිහට ලියන්නේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් P2O5 ප්‍රතිශතයේ විදිහට තමයි හඳුන්වන්නේ. එහෙනම් TSP පොහොරවල P2O5 145ක් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ TSP කිලෝ 100ක් ගත්තොත් P2O5 ප්‍රතිශතයක් විදිහට කිලෝ 45ක් ලැබෙනවා ෆොස්ෆරස්. තුන්වෙනි ජනප්‍රියම පොහොර කාණ්ඩය තමයි මියුරේට් ඔෆ් පොටෑෂ්. මියුරේට් ඔෆ් පොටෑෂ් කියලා කියන්නේ පොටෑසියම් ලබා දීම සඳහා ලංකාවේ ජනප්‍රියම පොහොර කාණ්ඩයක්. රතු පාට හෝ රෝස පාට කුඩක් විදිහට තමයි මේක දකින්න පුළුවන්. ඒතර මේ MOP වල පොටෑසියම් තියෙනවා 60ක්. පොටෑසියම් සම්මතයක් විදිහට ලියන්නේ පොටෑසියම් ඔක්සයිඩ් K2O. ඒතර K2O 60ක් තියෙනවා. ඒ කියන්නේ MOP කිලෝ 100ක් ගත්තාම පොටෑසියම් ඔක්සයිඩ් කිලෝ 60ක් ලැබෙනවා. රයිට්. දැන් මෙන්න මේ පොහොර වර්ග තුන මිශ්‍ර කරලා අපිට පුළුවන් පොල් පොහොර මිශ්‍රණ, රබර් පොහොර මිශ්‍රණ, වී වගාවේ ඇතැම් පොහොර මිශ්‍රණ සකස් කරගන්න. ඉතින් ළමයි පොහොර මිශ්‍රණයක් සකස් කරනකොට මේ එක් පොහොර වර්ග සහ මේ එක් පෝෂ්‍ය පදාර්ථ කොපමණ ප්‍රමාණයකින් කොපමණ ප්‍රතිශතයකින් ලබා දෙනවද කියලා ගණනය කිරීමක් කරා තමයි අපි ලබා ගන්න. අන්න ඒ සඳහා තමයි පොහොර මිශ්‍රණ ආශ්‍රිත ගණනය කිරීම වැදගත් වෙන්නේ. අපි මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොහොර ශ්‍රේණියක් භාවිතා කරලා පොහොර ශ්‍රේණියක් ආධාරයෙන් කොහොමද පොහොර මිශ්‍රණයක් සම්බන්ධ ගණනය කිරීම කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ ප්‍රධාන පොහොර වර්ග තුන එකතු කරාට පස්සේ තවදුරටත් මේ පොහොර මිශ්‍රණයට එකතු කිරීමක් කරනවා පූරක ද්‍රව්‍ය කියලා දෙයක්. මේ පූරකය කියලා කියන්නේ ගඩොල් කුඩු, මැටි කුඩු, ගල් කුඩු වගේ අක්‍රීය ද්‍රව්‍යයක්. අක්‍රීයයි කියලා කියන්නේ පොහොරවල තියෙන පෝෂකත් එක්ක රසායනික වශයෙන් ප්‍රතික්‍රියා කිරීමක් සිද්ධ කරන්නේ නැහැ මේ පූරකය. ඒ පූරකයත් මිශ්‍ර කළා තමයි පොහොර මිශ්‍රණය සකස් කිරීම කරන්නේ. හොඳයි. අපි බලමු
පොහොර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? පොහොර ශ්‍රේණියක් මගින් කොහොමද පොහොර මිශ්‍රණයක් සම්බන්ධ ගණනය කිරීමක් කරන්න කියලා. උදාහරණයක් විදිහට ඔයාට පේනවා අපි එක ගානක් දීලා තියෙනවා. මේ ගණනය කිරීමක් බලමු කොහොමද කරන්න කියලා. මේ ගානේ සඳහන් වෙනවා යූරියා, TSP සහ MOP කියන පොහොර. ඔයාට පේනවා නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් 15 ඉරක් 10 ඉරක් 5 පොහොර ශ්‍රේණියක් ලියන්නේ මේ විදිහට. 15 සාමාන්‍යයෙන් පොහොර ශ්‍රේණියක් ලියනකොට වැඩි එකේ ඉඳලා අඩු එකට තමයි ලියන්නේ. ඒතකොට 15 10 5 පූර්ණ සංඛ්‍යා වලින් තමයි ලියන්නට ඕනේ. මොකද්ද මේ පොහොර ශ්‍රේණියක් කියලා කියන්නේ? යම්කිසි පොහොර මිශ්‍රණයක් සකස් කරන්න භාවිතා කරන පෝෂ්‍ය පදාර්ථවල ප්‍රතිශතය බරක් විදියට අරගෙන පිළිවෙලට ලියලා ගණනය කිරීම සිද්ධ කිරීම තමයි අපි කියන්නේ පොහොර ශ්‍රේණියක් කියලා. මේක හොඳින් තේරෙවි ගාන හදද්දී. ආයි කිව්වොත් පොහොර මිශ්‍රණයක් සකස් කිරීමට පෝෂ්‍ය පදාර්ථ භාවිතා කරනවානේ නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම්. මෙන්න මේ පෝෂ්‍ය පදාර්ථවල ප්‍රතිශතය බරක් විදියට පිළිවෙලින් ලියලා පොහොර ශ්‍රේණිය අනුව ගණනය කිරීමක් කරන්න පුළුවන්. ඉතින් මේ ගානට අනුව 15 නයිට්‍රජන් 15යි, ෆොස්ෆරස් 10යි, පොටෑසියම් 5යි කියන පොහොර ශ්‍රේණියක් තමයි දීලා තියෙන්නේ. මෙන්න මේ පොහොර ශ්‍රේණිය සකස් කරන්න අවශ්‍ය වෙන යූරියා ප්‍රමාණය, TSP ප්‍රමාණය, MOP ප්‍රමාණය ගණනය කරන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පූරක ද්‍රව්‍ය කොච්චරක් පොහොර මිශ්‍රණය සඳහා භාවිතා කරන්න ඕනද කියලත් අපිට දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි දැන් බලමු මේ ගාන පියවරෙන් පියවර හදන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් මේ වගේ ගානක් දුන්නට පස්සේ අපි මූලික වශයෙන් අපි සඳහන් කර ගැනීමක් කරනවා පොහොර මිශ්‍රණය මෙන්න මේ විදිහට. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් 15 ඉරක් 10 ඉරක් 5 මේ තමයි අපේ ගානේ තියෙන පොහොර ශ්‍රේණිය. අපිට පොහොර මිශ්‍රණය කිලෝ 1000ක් සඳහා තමයි මේක බලන්න ඕනි. ඒ කියන්නේ පොහොර මිශ්‍රණය කිලෝ 1000ක් හදන්න ඕනි කරන යූරියා ප්‍රමාණය, TSP ප්‍රමාණය සහ MOP ප්‍රමාණය තමයි ගණනය කරන්න තියෙන්නේ. එහෙනම් බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. පොහොර ශ්‍රේණියක් දුන්නට පස්සේ ළමයි මුලින්ම ඔයාලා කරන්න ඕනි දේ තමයි මෙන්න මේ විදිහට පොහොර ශ්‍රේණිය ලියාගෙන පළවෙනිම ටිප් එක තමයි නැත්තම් පළවෙනිම ක්‍රමය තමයි මේ ලියාගත්ත ඉලක්කම ප්‍රතිශතයක් බවට පත් කරගන්න. පළවෙනිම ටිප් එක මේ ඉලක්කම ප්‍රතිශතයක් කරන්න. නයිට්‍රජන් 15 කියන එක 100ට 15යි කියලා ලියාගන්න. මොකද්ද මේකෙන් හඳුන්වන්නේ? පොහොර මිශ්‍රණයෙන් 100ට 15ක් නයිට්‍රජන් තියෙනවා. සමස්ත පොහොර මිශ්‍රණයෙන් 100ට 15ක් නයිට්‍රජන් අඩංගු. ඒ වගේම මේ ෆොස්ෆරස් වල 10 100ට 10යි කියලා ලියාගන්න. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? පොහොර මිශ්‍රණයේ සමස්ත පොහොර මිශ්‍රණයෙන් 100ට 10ක් තියෙන්නේ ෆොස්ෆරස් කොටස්. ඒ වගේම තමයි පොටෑසියම් 5යි කියන එක 100ට 5යි කියලා ලියාගන්න. සමස්ත පොහොර මිශ්‍රණයෙන් 100ට 5ක් අඩංගු වෙන්නේ ෆොස්ෆරස්. එහෙනම් පොහොර ශ්‍රේණියක් මේ විදියට දුන්නට පස්සේ මුලින්ම කරන්න ඕනි එක් එක් පෝෂ්‍ය පදාර්ථවල තියෙන ඉලක්කම ප්‍රතිශතයක් බවට පත් කරගන්න. 100ට ගාණක් බවට පත් කරගන්න. අන්න ඊට පස්සේ අපි බලමු ගාණ කොහොමද හදන්නේ කියලා. දැන් අපිට තියෙන්නේ පොහොර කිලෝ 1000ක් සඳහා පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් සඳහා අවශ්‍ය කරන යූරියා, TSP සහ MOP හොයන්නනේ. දැන් මේකෙන් අදහස් වෙන්නේ පොහොර මිශ්‍රණයෙන් කිලෝ 100ක් තුල නයිට්‍රජන් කිලෝ 15ක් තියෙනවා. 100ට 15යි කියන්නේ ඒකනේ. අන්න
පොහොර මිශ්‍රණයේ කිලෝ 100ක් තුල පොහොර මිශ්‍රණයේ කිලෝ 100ක් තුල නයිට්‍රජන් කිලෝ 15ක් අඩංගු වෙනවා. 115යි කියන්නේ ඒකනේ. අන්න ඒ විදිහටම බැලුවොත් පොහොර මිශ්‍රණයේ කිලෝ 100ක් තුල ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් අපි කියන්නේ P2O5 ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් කිලෝ 10ක් අඩංගු වෙනවා. 110 කියන්නේ ඒකයි. අන්න කිලෝ 10ක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි පොහොර මිශ්‍රණයේ කිලෝ 100ක් තුල පොටෑසියම් ඔක්සයිඩ් ඒ කියන්නේ පොටෑසියම් කොටස් 105ක්. එහෙනම් කිලෝ 100ක් ඇතුලේ පොටෑසියම් කිලෝ 5ක් අඩංගු වෙනවා. ඔන්න අපි පළවෙනියම සම්බන්ධතාවක් ගොඩනගා ගත්තා. පොහොර මිශ්‍රණයේ කිලෝ 100ක් තුල නයිට්‍රජන් කිලෝ 15ක්, ෆොස්ෆරස් කිලෝ 10ක්, පොටෑසියම් කිලෝ 5ක් අන්තර්ගත වෙනවා. හොඳයි. ගාන ඉස්සරහට යමු. ඊළඟට කරන්න තියෙන්නේ දැන් පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් සඳහානේ බලන්න තියෙන්නේ. අන්න අපි මුලින්ම බලමු නයිට්‍රජන් සඳහා. අපි දන්න දේ තමයි පොහොර මිශ්‍රණයේ කිලෝ 100ක නයිට්‍රජන් කිලෝ 15ක් අඩංගු වුණා. හැබැයි අපිට හදන්න තියෙනවා ළමයි පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක්. අන්න අපි බලමු පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක තියෙන නයිට්‍රජන් ප්‍රමාණය. පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගත්තොත් 115යි නම් 1000ක තියෙනවා 150. අන නයිට්‍රජන් කිලෝ 150ක් අවශ්‍ය වෙනවා. දැන් මේ පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් ඇතුලේ නයිට්‍රජන් කිලෝ 150ක් අපිට ඕනි කරනවා. දැන් අපි දෙවනුව බලන්න යන්නේ මෙන්න මේ නයිට්‍රජන් කිලෝ 150 ලබා දීම සඳහා යූරියා පොහොර කොච්චරක් ඕනි කරනවද? යූරියානේ නයිට්‍රජන් ලබා දෙන පොහොර වර්ගය. හරි. මේ විදිහටම අපි බලමු ෆොස්ෆරස් සම්බන්ධතාව කොහොමද කියලා. පොහොර මිශ්‍රණයේ කිලෝ 100ක ෆොස්ෆරස් අඩංගු වෙලා තිබ්බා කිලෝ 10ක්. ෆොස්ෆරස් කිලෝ 10ක් අඩංගු වෙලා තිබ්බා. එහෙනම් පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක බලමු අපි. පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක ෆොස්ෆරස් අන්තර්ගත වෙන්න ඕනි කිලෝ 100ක්. කිලෝ 100ක් අන්තර්ගත වෙන්න ඕනි. මේ විදිහටම අපි බලමු පොටෑසියම් සම්බන්ධතාව. පොහොර මිශ්‍රණයේ කිලෝ 100ක් තුල පොටෑසියම් තියෙනවා කිලෝ 5ක්. පොටෑසියම් කිලෝ 5ක් අන්තර්ගත වෙනවා. එහෙනම් පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් තුල කොච්චරක් පොටෑසියම් අඩංගු වෙනවද? අන්න පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් තුල පොටෑසියම් කිලෝ 50ක් අන්තර්ගත වෙනවා. රයිට්. අපි මේ වෙනකොට සමස්ත පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් තුල තියෙන්න ඕනි නයිට්‍රජන් පෝෂ්‍ය පදාර්ථය, ෆොස්ෆරස් පෝෂ්‍ය පදාර්ථය සහ පොටෑසියම් පෝෂක ප්‍රමාණය හොයලා ඉවරයි. නයිට්‍රජන් කිලෝ 150ක්, ෆොස්ෆරස් කිලෝ 100ක් සහ පොටෑසියම් කිලෝ 50ක් අවශ්‍ය වෙනවා. දැන් ගාන ඉදිරියට කරගෙන යමු. ඊළඟ කොටස තමයි පොහොර සහ පෝෂක අතර තියෙන සම්බන්ධතාව ගොඩනගා ගන්න. අන දෙවෙනි ටිප් එක තමයි පොහොර සහ පෝෂක අතර තියෙන සම්බන්ධතාව ගොඩනගා ගන්න. දැන් අපි දන්න දෙයක් තමයි යූරියා වල තියෙනවා නයිට්‍රජන් 46ක්. යූරියා වල තියෙනවා නයිට්‍රජන් 46ක්. අපි ඒක මෙහෙම ලියමු. යූරියා සහ නයිට්‍රජන් අතර සම්බන්ධය. අන්න යූරියා කිලෝ 100ක් ගත්තොත් නයිට්‍රජන් කිලෝ 46ක් ලැබෙනවා. යූරියා කිලෝ 100ක් පසර දුන්නොත් නයිට්‍රජන් කිලෝ 46ක් ලැබෙනවා. දැන් මේ ගානේ පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක තියෙනවනේ නයිට්‍රජන් කිලෝ 150ක්.
එහෙනම් අපි බලමු යූරියා කිලෝ 100ක නයිට්‍රජන් කිලෝ 46ක් තියෙනවා. මේක චුට්ටක් අපි අනිත් පැත්ත හදාගන්න. මෙන්න මේ විදිහට. නයිට්‍රජන් සහ යූරියා අතර සම්බන්ධය. නයිට්‍රජන් කිලෝ 46ක් දෙන්න යූරියා කිලෝ 100ක් ඕනි. නයිට්‍රජන් කිලෝ 46ක් ලබා දෙන්න යූරියා කිලෝ 100ක් ඕනි. දැන් අපි නොදන්න දේ තමයි යූරියා. දැන් පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් හදන්න නයිට්‍රජන් පෝෂකය කිලෝ 150ක් ඕනි. අපි දැන්ට දන්න දේ තමයි නයිට්‍රජන් කිලෝ 46ක් දෙන්න යූරියා කිලෝ 100ක් ඕනි. එහෙනම් අපි බලමු පොහොර මිශ්‍රණය සඳහා නයිට්‍රජන් කිලෝ 150ක් ලබා දෙන්න. නයිට්‍රජන් කිලෝ 150ක් ලබා දීම සඳහා අවශ්‍ය වෙන යූරියා ප්‍රමාණය 46ක් ලබා දෙන්න 100ක් ඕනි කරනවා නම් 150ක් ලබා දෙන්න කොච්චරක් යූරියා ඕනි කරනවා? 100 බෙදීම 46 වැඩි කිරීම 150. සුළු කරාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ උත්තරයක්. කිලෝ 326.08ක්. කිලෝග්‍රෑම් 326.08ක් වෙනවා. මේ මොකද්ද මේ එන්නේ? පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් හදන්න ඕනි කරන යූරියා කිලෝග්‍රෑම් ප්‍රමාණය. පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් හදන්න ඕනි කරන යූරියා ප්‍රමාණය තමයි කිලෝ 326.08යි කියලා එන්නේ. ඔන්න දැන් අපි එක පොහොර වර්ගයක් හොයලා ඉවරයි. අපි දැන් ඊළඟට යනවා පොහොර මිශ්‍රණය හදන්න අවශ්‍ය කරන TSP ප්‍රමාණය ගණනය කරන්න. TSP ප්‍රමාණය ගණනය කරන්න. අන්න. අපි බලමු TSP සහ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් අතර තියෙන සම්බන්ධය. TSP වල ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් 145ක් තියෙනවා. ඒ කියන්නේ TSP කිලෝග්‍රෑම් 100ක් ගත්තොත් ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් කිලෝග්‍රෑම් 45ක් අන්තර්ගත වෙනවා. ඔක අනිත් පැත්ත අපි මෙහෙම බලමුකෝ. P2O5 සහ TSP අතර තියෙන සම්බන්ධතාව. අන්න. ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් කිලෝ 45ක් ලබා දෙන්න TSP කිලෝ 100ක් ඕනි කරනවා. 45ක් දෙන්න 100ක් ඕනි කරනවා. දැන් අපිට මේ පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් හදන්න ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් අවශ්‍ය වුණා කිලෝ 100ක්. ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් කිලෝ 100ක් අවශ්‍ය වුණා. අපි බලමු එහෙනම් ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් කිලෝ 100ක් ලබා දෙන්න කොච්චර TSP පොහොර ප්‍රමාණයක් ඕනි කරනවද කියලා. 45ක් ලබා දෙන්න TSP කිලෝ 100ක් ඕනි නම් ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් කිලෝ 100ක් ලබා දෙන්න ඕනි කරන TSP ප්‍රමාණය මේ වගේ ගණනය කරාට පස්සේ එනවා ළමයි උත්තරේ විදිහට කිලෝ 222.22. කිලෝ 222.22ක් එනවා. මේ එන්නේ සමස්ත පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් හදන්න ඕනි කරන TSP ප්‍රමාණය. පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් හදන්න ඕනි කරන TSP ප්‍රමාණය කිලෝ 222.22ක් එනවා. දැන් අපි පොහොර කොටස් දෙකක් හදලා ඉවරයි. තව එක පොහොර කොටසක් තියෙනවා මියුරේට් ඔෆ් පොටෑෂ්. අපි බලමු මියුරේට් ඔෆ් පොටෑෂ් කොච්චරක් ඕනි කරනවද පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් හදන්න කියලා. අන්න අපි සම්බන්ධතාව ගොඩනගා ගන්නවා MOP සහ පොටෑසියම් ඔක්සයිඩ් අතර. MOP සහ පොටෑසියම් ඔක්සයිඩ් අතර. අපි දන්න දේ තමයි මියුරේට් ඔෆ් පොටෑෂ් වල තියෙනවා පොටෑසියම් ඔක්සයිඩ් 160ක්. 160ක්. ඒ කියන්නේ MOP කිලෝ 100ක් ලබා දුන්නොත් ඒකෙන් පොටෑසියම් ඔක්සයිඩ් කිලෝ 60ක් ලබා ගන්න පුළුවන්. පොටෑසියම් ඔක්සයිඩ් කිලෝ 60ක් ලබා ගන්න පුළුවන්. මේක අපි අනිත් පැත්තට මේ සම්බන්ධතාව ගොඩනගමු. පොටෑසියම් ඔක්සයිඩ් සහ MOP. මොකද අපිට හොයන්න ඕනේ MOP කියන පොහොර එක. අන්න පොටෑසියම් ඔක්සයිඩ් කිලෝ 60ක් ලබා ගන්න MOP පොහොර කිලෝ 100ක් ඕනි කරනවා. MOP පොහොර කිලෝ 100ක් ඕනි කරනවා.
හැබැයි අපි මේ ගානේදී පොහොර මිශ්‍රණය කිලෝ 1000ක් හදන්න අපිට ඕනි වෙච්ච පොටෑසියම් ඔක්සයිඩ් ප්‍රමාණය කිලෝ 50යි. එහෙනම් බලමු පොටෑසියම් ඔක්සයිඩ් කිලෝ 50ක් ලබා දීම සඳහා අවශ්‍ය කරන MOP ප්‍රමාණය. පොටෑසියම් ඔක්සයිඩ් කිලෝ 60ක් ලබා දෙන්න MOP කිලෝ 100ක් ඕනි නම් පොටෑසියම් ඔක්සයිඩ් කිලෝ 50ක් ලබා දෙන්න අවශ්‍ය කරන MOP ප්‍රමාණය හොයමු. අන්න අපිට උත්තරේ එනවා සුළු කරාට පස්සේ කිලෝ 83.33 කිලෝග්‍රෑම් 83.33ක් වෙනවා සමස්ත පොහොර මිශ්‍රණේ කිලෝ 1000ක් හදන්න ඕනි කරන MOP පොහොර ප්‍රමාණය. MOP පොහොර ප්‍රමාණය කිලෝ 83.33ක් ආවා. හොඳයි. මෙන්න මේ වෙනකොට අපි පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් හදන්න ඕනි කරන යූරියා, TSP සහ MOP පොහොර ප්‍රමාණය හොයලා ඉවරයි. දැන් මේ පොහොර වර්ග තුනේ එකතුව ගත්තොත් අපිට එනවා ළමයි යූරියා කිලෝ 326.08ක්, ඒ වගේම TSP කිලෝ 222.22ක්, ඒ වගේම MOP කිලෝ 83.33. හොඳයි. මේ තුනේම එකතුව එනවා. මේ පොහොර වර්ග තුනේම එකතු වෙනවා 631.63ක් කිලෝග්‍රෑම් වලින්. 631.63ක් එනවා කිලෝග්‍රෑම් වලින්. දැන් ඔක්කොම පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් තියෙනවා. මේ පොහොර වර්ග තුනේ විතරක් එකතුව කිලෝග්‍රෑම් 631.63ක් එනවා. මම ඔයාලට කලින් කිව්වා මේ පොහොර මිශ්‍රණ සකස් කරනකොට පූරක ද්‍රව්‍ය කියලා දෙයක් එකතු කරනවා. ගල් කුඩු වෙන්න පුළුවන්, මැටි කුඩු වෙන්න පුළුවන්, ගඩොල් කුඩු එකතු කරනවා. එහෙනම් මේ ඉතුරු කොටස වෙන්නේ මෙන්න මේ පූරක ද්‍රව්‍ය. කොහොමද අපි පූරක ද්‍රව්‍ය ප්‍රමාණය හොයන්නේ? ඔක්කොම පොහොර මිශ්‍රණයේ කිලෝ 1000ක් තියෙනවා. මේ කිලෝ 1000න් අඩු කරන්න කිලෝග්‍රෑම් 631.63. අන්න එතකොට අපිට එනවා පූරක ද්‍රව්‍ය විදිහට කිලෝග්‍රෑම් 368.37. කිලෝග්‍රෑම් 368.37ක් එනවා පූරක ද්‍රව්‍ය විදිහට. මෙන්න මේ ආකාරයට තමයි පොහොර ශ්‍රේණිය සම්බන්ධ ගණන් හරිම ලේසියෙන් පාසුවෙන් හදාගන්න. මං ආයි ඉඟි විදියට මතක් කරොත් පොහොර ශ්‍රේණිය ගානක් ලස්සනට පිළිවෙලට ලියලා මේ පෝෂ්‍ය පදාර්ථවල ප්‍රමාණයන් ප්‍රතිශතයක් විදියට අරගෙන සමස්ත පොහොර මිශ්‍රණය දැන් කිලෝ 1000ක් වෙන්න පුළුවන් 500ක් වෙන්න පුළුවන් ඒ ප්‍රමාණය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණයට අදාළව අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ගණනය කරගන්න. අන්න ඊට පස්සේ දෙවනුව කරන්න ඕනි පෝෂක සහ පොහොර අතර තියෙන සම්බන්ධතාව ගොඩනගා ගන්න. පෝෂක සහ පොහොර අතර තියෙන සම්බන්ධතාව ගොඩනගාගෙන ඒ ඔස්සේ ගණනය කිරීමක් කරලා පොහොර වර්ග ටික හොයාගන්න පුළුවන්. පොහොර අවශ්‍ය කරන ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒ පොහොර වර්ග තුනේ එකතුව අරගෙන සමස්ත පොහොර මිශ්‍රණයේ ගාණෙන් අඩු කරාම ඉතුරු වෙන කොටස පූරකයේ විදිහට අපිට හොයාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් පොහොර ශ්‍රේණිය සම්බන්ධ ගණන් හදන්න පුළුවන්. ඔයාලටත් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පොහොර දැන් මේ පොහොර වර්ග තුනම ඔයාලා කැමති විදිහට පොහොර ශ්‍රේණියක් ලියාගෙන ආදේශ කරලා ගාණක් හදලා බලන්න. එතකොට පොහොර ශ්‍රේණිය කියන ගණන් ආයි ගැටලුවක් වෙන්නේ නැහැ විභාගයට ආවොත්. හොඳයි. එහෙනම් අද අපි මේ වීඩියෝ තුලින් කතා කරේ පොහොර මිශ්‍රණ සකස් කරන ගණනය කිරීම කරන්න පුළුවන් එක්තරා එක ක්‍රමයක් ගැන. පොහොර ශ්‍රේණිය සම්බන්ධ ගණනය කිරීම තමයි අපි කතා කරන්නේ. අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරනවා පෝෂක අනුපාත ක්‍රමයට කොහොමද පොහොර මිශ්‍රණ සම්බන්ධ ගණනය කිරීම කරන්නේ. හොඳයි. එහෙනම් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මේ වීඩියෝ නරඹන්න ඒ වගේම තමයි මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න,
යාළුවන් අතර බෙදා හරින්න. මේ වගේ වැදගත් වීඩියෝ මාලාවන් ගණනාවක් අපි ඉස්සරහට ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. පොහොර ගණනය කිරීම ඊළඟ වීඩියෝ තුලින් හම්බ වෙනවා. එහෙනම් එතෙක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට.